මේ විදිහේ පින්කමක් සංවිධානය කරගෙන බොහෝම විචිත්‍රවත් ආකාරයට හරි උනන්දුවෙන් හරි ඕනෑකමින් ගමේම මිනිස්සු එක්ක අහුවෙලා බණ අහනකොට මේ වියදම් කරන හැම සතේකටම වටිනාකමක් තියෙන්න ඕන. ධර්ම ශ්‍රවණයට ප්‍රථම පළවෙනි යෝජනාව තමයි මිම්මත්තට කවදාවත් බොරුවට නම් බණ අහන්න එපා. මිම්මත්තට කවදාවත් වංචාවට බණ අහන්න එපා. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපි කොච්චර බොරුවට වංචාවට බණ අහනවද? ඒ කියන්නේ දැන් මොකද්ද බොරුවටයි වංචාවටයි බණ අහනවා කියන්නේ? අහන හැම බණ පදයක් ගානෙම ගෙවන හැම තප්පරයක් ගානෙම මොකක්ද හදවතට මනසට එන්න ඕනේ? එක වචනයක් ගානේ හිතෙන්න ඕන එකක් තමයි වචනෙන් වචන කරන හැම වැරද්දම නවත්තන්න ඕනේ. එහෙම නැත්නම් මේ බණ අහන එකේ වැඩක් තියෙනවා. කරන හැම අයහපත් දේවල්ම නවත්තන්න බැරි නම් මෙහෙම කියන එකේ තේරුමක් තියෙනවද? ඒ හින්දා අදිෂ්ඨාන කරගන්න, ප්‍රාර්ථනා කරන්න. මොකක්ද ප්‍රාර්ථනා කරන්න ඕන? මොකක්ද අදිෂ්ඨාන කරන්න ඕන? පින්නතුනේ, මේ හැම වචනයක් මගේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට යන ගමනට පාරමිතා පුරන්න අකුසල් සිද්ධ නොවේවා කියන ප්‍රාර්ථනාව තියෙන්න ඕන. ප්‍රාර්ථනාව කොච්චර වැදගත්ද කියනවා නම් යශෝදරා උත්තමාවිය පිරිනිවන් පාණ්ඩ බුදුහාමුදුරුව හම්බෙන්න යනවා. හම්බෙන්න ගියාට පස්සේ බුදුහාමුදුරුව දේශනා කරනවා යශෝදරා උත්තමාවියට, පින්වත් යශෝදරාවනි, මහසව්වෝ කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවලු. කවුද මහසව්වෝ කියන්නේ? මහා ශ්‍රාවකයන් වහන්සේලා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. 80 මහා ශ්‍රාවක ගොඩේට, ඒ ඝණයට අයත් වෙන්න කොච්චර කාලයක් පෙරුම් පිරුවද? කල්ප ලක්ෂයක්. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අසංකේයයක්. කල්ප අසංකේයයක්. ඒ කරලා යශෝදරාවට කියනවා, පින්වත් යශෝදරාවෙනි, ඔබ කොච්චරක් පෙරුම් පුරලා තියෙනවද මගේ පාද පරිචාරිකාව වෙන්න? පින්නතුනේ, අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් පෙරුම් පුරලා තියෙනවා. මොකේද? බෝධි සත්‍යයන්ගේ බිරිඳ වෙන්න. නිවනට යන ගමනේ වැදගත්ම සාධකය වෙලා තියෙන්නේ කවුද? නිවනට යන ගමනේ බිරිඳ. පවුල හරි වැදගත්. මොකද්ද මගේ අද දේශනාව? පවුල. කොච්චර වැදගත්ද මේ කුටුම්බය? මොකේද? සංසාර ගමන අර්ථවත් වෙන්න. කොච්චර වැදගත්ද ඔය 4-5 දෙනාගේ එකමුතුව? මොකක් පිණිසද? නිවන් දකින්න. විමුක්තිය ළඟා කරගන්න.
මෙහෙම දේශනා කරන්න ප්‍රධාන සාධකය මොකද්ද? අග්ග ශ්‍රාවකයන් වහන්සේලා සංකේයයක් කල්ප පෙරම් පුරනකොට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පෙරම් පුරනකොට මුළු සංසාරෙම බෝධිසත්වයන්ගේ පාද පරිචාරිකාව වෙච්ච යසෝදරා කොච්චර පෙරම් පිරුවද? අසංකේය වූ කල්ප ලක්ෂ 4 බුදු වෙන්න පෙරම් පෙරුවත් හරි බිරිඳ කවුද? යශෝදරා. කොච්චර වැදගත්ද පවුල? දැන් ඔය මේ අම්මලා පතනවද දැන් බැඳලා ඉන්න තාත්තලා මතු මත්තේටම හම්බයන් කියලා? මගේ දැන් ස්වාමියා නිවන් දකින්නකම් හම්බෙන්න ඕන කියලා. එහෙම ප්‍රාර්ථනා කරනවද? ඉස්සුවාත පතනවනම් වෙන මොකේටවත් නෙමෙයි. මට දැනගන්න ඕන එච්චර මොකද්ද තියෙන ගුණය කියලා. ඇයි මං අනික් ඇත්තන්ට කියන්න එපා ඊට පස්සේ ඒක. මේ තාත්තලා පතනවද දැන් ඉන්න බිරිඳ මුළු සංසාරෙටම හම්බයන් කියලා? මේ අම්මලාගෙන් ඇහුවොත් එහෙම කියයි හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. අප්පිරිය වෙලා ඇත්තේ මොකද්ද? කසාදේ. කොහොමද නිවන් දකින්නේ? ගොඩ ගැහිලා තියෙන හැම ප්‍රශ්නයක්ම ගොඩ ගැහෙන්නේ මොකක් උඩද? කසාදේ උඩ නෙමෙයි. දැන් විඳිනවා නම් මොකක් හරි දුක. ඔය ඒකේ තියෙන හොඳ නරකත් එක්ක ඇති වෙච්ච නෙමෙයිද? මොකක්ද එහෙනම් සුභ කරගන්න ඕනේ? පවුල මතක තියාගන්න. ගෙදර 4-5 දෙනා එක්ක එකට බත් ටික කා ගන්න බැරි කොට අය කොහෙද ඔය ඇත්ත දකින්න නිවන්? මේ පැත්තේ කනවද හැන්දාවට අම්මයි තාත්තයි දරුවෝයි බත් එකට? මේ පැතිවල බොනවද නැතුවද මං හිතන්නේ? නෑ බොහෝ පැතිවල බොනවා එකයි. ගම් වල කසිප්පු තියෙනවා හරියට මෙහෙ නැති වුණාට. මොන කැම්බින්ද පින්නතනේ? මතක තියාගන්න. පවුලේ සමගිය එකමුතුකම නැතුව අර චෛත්‍යයට ගල් දෙන්න ගියා, මේකට ගල් දෙන්න ගියා, අර පූජාවට ගියා, මෙතන සිල් ගත්තා. වැඩක් තියනවද? මොකක්ද හැදෙන්න ඕනේ පළවෙනි එක? පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. මේකට එක හේතුවක් තියෙනවා. නිවන් මඟ අහුරන ආවරණය කරන එකක් තමයි ව්‍යාපාදය. කාමච්ඡන්ද ව්‍යාපාද. ව්‍යාපාදය ඇතුලේ තියෙන ද්වේෂය, තරහ යන එක. මට කියන්න වැඩිපුරම කේන්ති යන්නේ ගෙදර ඉන්නකොට තෝ හැන්දෑවේ පාරවල් දිහා බොහම කොහෙන්ද කේන්ති යන්නේ? ගෙදර ඉදි නෙමෙයි. කුණුහරුපයක් කිව්වා නම් කියන්නේ කොහේ ඉන්නකොට? නිකම් පාර යනකොට කුණුහරුප කියනවද? ලේ ටික පිච්චි තියන්නේ කොහේ ඉන්නකොට? ගෙදර ඉදි නෙමෙයි. හදවත කැලැත්තෙන්නේ වැඩිපුරම කොහේ ඉන්නකොට? ගෙදර ඉදි. එහෙනම් මොකද්ද දැන් පන්සල වගේ තියෙන්න ඕනේ? ගෙදර තියෙන්න ඕනේ. සනසීම හොයන්න ඕනේ කොහෙද? ගෙදර. අපිට සනසීම නැත්තේ කොහෙද? ගෙදර. ළමයි කැමති නෑ ගෙදර ඉන්න. අම්මා තාත්තා කැමති නෑ සේරම එක්කව වෙලා ඉන්න. මිනිස්සු වෛරෙන්, ක්‍රෝධෙන්, සැකෙන් කවද්දෝක ඉවර වෙන්නේ? සනසීමක් තියනවද දැන් ඔය ඉන්න ගෙදර?
ජීවිතේ එක ස්තරයක්වත් නැහැ. අපි හොඳයි මේක මෙහෙම වුණොත් හොඳයි කියලා අල්ලගත්ත කොතනද සැනසීම තිබ්බේ? කොතන හරි එහෙම සැනසීමක් හම්බුණාද ජීවිතේ? මොකක් හරි අපි ගත්ත තීරණයක් අපි ගන්නවා මෙතන හොඳ ඇති මෙතන මේක කරගත්තාම හොඳයි කියලා කියන්නේ. කවද්ද ඒක කරලා අපිට ඇති උනේ? ඇතිවීම කොච්චර ප්‍රමාණවත් නැතිද කියනවනම් මිනිස්සු අපි සනසගන්න තෘෂ්ණාවේ තරම මිනිස්සු සියදි විනාසා ගන්න ඇයි? අපිව සනසගන්න කරන හැම එක්කින්ම සනසීම නැති වුණාම තෘෂ්ණාව කොච්චර බලවත්ද කියනවනම් අපේ කැමැත්තට අපි සියදි විනාසා ගන්න නැද්ද? තෘෂ්ණාව අධික කැමැත්තක් ඇති වෙනවා. ජීවිතේ පුරුදු වෙන්න හොඳට අබ්බැහි වෙන්න හෙට ඉඳන් මම මේ කියන විදිහට ගෙවල් වල ඉන්න. හෙට ඉඳන් මේ විදිහට කටයුතු කරන්න. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. දැන් ඔය මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? ඇත්තොගත් කටටම කියයි හාමුදුරුවනේ එහෙම නරක තැනක නම් උපදින්න හේතුවක් නැහැ, අපෙන් කාටවත් වැරද්දක් නම් වෙලා නැහැ කියලා. ජීවිතේ වැඩිපුරම වැරදි වෙන්නේ අනුන්ටද අපිටද? අපෙන් වැරදි වෙන්නේ කාටද? අනුන්ටද අපිටද? අපිට වැරදි වෙන්නේ. අපි අපිට තමයි වරද්ද ගන්න. ඒ හින්දා පළවෙනි යෝජනාව තමයි හැබැයි ඉතින් ඔය හැන්දෑවේ කෙලලා ඉන්නවනම් මේවා කරන්න හරි අමාරුයි. පළවෙනි යෝජනාව ගෙවල් වල කුණුහරුප කියන එක නවත්තන්න. හදවතට තට්ටුවක් දැන් දාන්න ඕම ඉන්න ගම. දැන් ඔය ඉඳගෙන ඉන්න ගමන් හදවතට පොඩි තට්ටුවක් දාලා අහන්න. මම මේක කියන්න හේතුවකුත් තියෙනවා. මට කොළ දෙකක් තිබ්බනම් මෙතනත් ඒක අහන්න පුළුවන්. මං දේශනාවකින් අහනවා කොහෙන් හරි කසාදේ තෘප්තිමත්ද අතෘප්තිමත්ද කියලා. එතනින් හිටපු වැඩිම නම් 4 දෙනෙක් හරි 3 දෙනෙක් හරි ඉතුරු වෙන්න අනිත් සේරම ලියලා තිබ්බේ මොකක්ද? විවාහය අතෘප්තිමත්. වෙනතුනේ 4 දෙනෙක් විතර තෘප්තිමත් කියලා ලියලා තිබ්බා. මම ගෙන්න ගත්ත 4 දෙනා බණ ඉවර වෙලා. ඇයි ඒ ගෙන්න ගත්තේ? ඇයි මං ඉතින් අර තෘප්තිමත් වෙන්න හේතු දැනගත්තොත් ලේසියිනේ අනිත් පිනතුන්ට කියන්නේ. අහලා බලනකොට ඒ 4 දෙනාම බැඳලා මාස 3කට වැඩි නැහැ. අලුත බැඳපු සේරටම තෘප්තිමත්. පස්සේ ගෙන්න ගත්ත 3 දෙනෙක් විතර අතෘප්තිමත් වෙන්න හේතු. මම ඇහුවා ඇත්තටම කසාදේ කවද්ද අප්‍රිය වෙන්න ගත්තේ කියලා. අර මේ පැති වල බොන්න නැති හින්දා මේ ගැටලු නැතුව ඇති. නමුත් මම ඔය කියලා දානවා හොඳේ. ඔය එක අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ කසාද බැඳලා ආවට පස්සේ ඉස්සරලම කුණුහරුපයක් කියලා බැනපු දවස තියෙනවනේ. මතකද මේ අම්මලාට? හොඳට පත්තියන් වෙලා නැත්තේද? පළවෙනි කුණුහරුපේ කියපු දවසේ අප්‍රිය වුණාලු. එපා වුණේ නැද්ද?
මේ අම්මලා සේරම වේසි කියලා බැනුම් අහලා ඇති නැද්ද? ඇත්ති හැටි කුටි කාලා ඇතිනේ. තඩි ගහනවනේ ගෙවල් වල. අප්‍රිය වුණා කිව්වා. මං ඇහුවා දැන් මොකද කරන්නේ? අපූර්වට කිව්වා හාමුදුරුවනේ දරුවෝ හින්දා ඉන්නවා කියලා. මෙතන අම්මලා කී දෙනෙක් ඇද්ද? දරුවෝ හින්දා අදටත් හොලගෙන ඉන්න. අද ගිහින් නිදාගන්නේ හෙට උදේ ලිපට පිපින්න බලාගෙන නෙමෙයි. කියමු බලන්න උදයක් ගැන හිතන්න නැතුව නිදාගත්ත රැයක් තියෙනවද? කවද්ද එහෙම සැපයක් තිබ්බේ? කවදා හරි ඔයත් මැරෙන්නේ ගිනි කාලා. මොකද්ද ඔය ජීවිතේ උයනකට වඩා කරන්නේ? ඕකද අපේ ජීවිතේ. ඒ හින්දා පුරුදු වෙන්න. අපි මේ ගෙවන ජීවිතය සාර්ථක නැහැ. මෙහෙම නිවන් දකින්න බෑ. අපේ තාත්තලා දැනගන්න ඕන. අම්මලා දැනගන්න ඕන. දරුවෝ පැත්තකින් තියන්න. අර මතකද මේවා ඉතින් හෙට ඉඳන් හදාගන්න ඕන. හදාගන්න විදියක් කියන්න. බෝධිසත්වය මොනාශ්‍රයාගේ පිටේද පැනලා ගිය මාලිගාවේ කන්තක. මොකද ඒ කන්තකම තෝරගත්තේ? සංසාරේ කොච්චර පෙරම්පුරලද? මොකේද? කන්තක. ලක්ෂ ගානක් අශ්වයෝ ඉන්නකොට බෝධිසත්වය චන්නට කියනවා කන්තක සූදානම් කරන්න. කන්තකම මොකද ඔය හැටි? අප්‍රමාණ විදියට සංසාරේ පෙරම් පුරාගෙන පතාගෙන ආවේ කන්තක. කන්තක අවසාන මම මේ කියන්න බිනතුනේ අපිට කන්තකලා ඉන්න ඕනේ. අපිට චන්නලා ඉන්න ඕනේ. යශෝදරා දෙමම් මේ බොහෝම ඉක්මනට මේ කරුණු ටික දේශනා කරගෙන යන්න. මම දැන් ඉක්මනට ගෙදර යන්න ඕනේ. අයියාගේ 7 දවසේ දානි ගැන කතා කරනවා. දැන් මේ ටිකට කලින් තමයි අයියා වැළලුවේ. අයියා නැති උනේ ඊයේ. එකම සහෝදරයා මට හිටපු. මේ බණට ආවේ කොහොමද? කොච්චර ඕනෑකමින් පැත්තන්ට පුළුවන් ද කීයටවත් එහෙම වැඩක් කරන්න. එහෙම වීර ක්‍රියාව. එහෙන්ද මතක තියාගන්න. අප්‍රමාණ කරුණාවකින් කියන්නේ. සංසාරේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න බොහොම කලාතුරකින් කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය ඔක නාස්ති කරගන්න එපා. ඔය ගෙවල් වල හැසිරෙන විදිය ඔක විනාශ කරගන්න එපා. ඉන්න ඕන විදිය ක්‍රමය තමයි හෙට ඉඳන් ගෙවල් වල කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. බැරි වෙයිද ඔහොම ඉන්න? මං අපේ තාත්තලාට කියන්නේ, තරුණ මහත්තුරුන්ට කියන්නේ, දුවල පුතාලට කියන්නේ, මේවා ඉතින් ඇහුවේ නැත්තම් නම් ඔය ඇත්තන්ට මොන පවකට කරගහන්න වෙනවද? ඇයි මම මෙච්චර හැංගීමෙන් කියන ඒවා? පළවෙනි යෝජනාව තමයි හෙට ඉඳන් මින්මතුවට කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. අදිෂ්ඨාන කරගන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. බැරි වෙයිද ඔක නොකියයි? හෙට ඉඳන් කිසි කෙනෙකුට
කුණුහරුපයක් කියන්න එපා. කිසි කෙනෙකුට කියන්න එපා. අධිෂ්ඨාන කරන්න. ප්‍රශ්න කොච්චරක් ඉවර වෙයිද? ජීවිතේ වැඩිපුරම ප්‍රශ්න දාගන්නේ කවුරු මතද? මට කියන්න. දන්න කියන කාලේ ඉඳන් ඔයත් ඔය භෞතික ලෝකයේ භෞතික ජීවිතය තුළ කොර කියාගත්තු අකොර කියාගත්තනම් කවුරු හින්දාද? දැන් ඔය භෞතිකයේ බලන්න. මිනිස් වර්ගයවල වලට ගේනව නේද ලක්ෂයක් කමාරක් දීලා. ඔය සෝපා සැටියක් ගේනවනේ ෆොටෝ සෙට් ගේනවා. ඔය සෝපා සැටිය ගෙනාපු ගමන් මොකද කරන්නේ? ඒක වහලා දාන්න. වහලා දාන්න ඕනේ. මොකටද ඒ වහන්නේ? වහනවා විතරක් නෙමෙයි සමහරව ඉඳ ගන්න පැත්තේ බිත්තියට හේතු කරනවා. පොඩි එකකටවත් ලැජ්ජ නැතුව ලස්ස ගණන් දීලා පුටු ගෙනල්ලා අර කොළඹේ පඩියේ ඉඳගෙන බත් කනවා. ඔය ගෙවල් වල තියෙන සම්මා ජාතියකට ආසාවටවත් බත් කාලා තියෙනවද? අර කැබිනට් එකේ තියෙන තැටි පිගම් බෝල් වීදුරු වරජ. මං කියන්නේ මේ මරන්න කලින් ආසාවටවත්. ගෙදරින් කියපු ගමන් මැදලා ආපහු කැබිනට් එකට දානවා. ඒ කරලා අර මඩක්කු ඇතිලියක් පල්ලවල බත් කනවා. බෙලෙප් පිගම් වල. භෞතිකේ මොනවාද අපි මොකක් විඳලාද අපි තෘප්තිමත් වෙන්නේ කියමු බලන්න. භෞතිකයේ තුල දැන් ඔය රෙදි අඳුම් ගලවන්න නැද්ද කියපු ගමන් මෙච්චරයි තියෙන්නේ කියලා. කුණු ගෑවෙනවා කියලා ගලවනවානේ. ඇයි? ගෙදරට අඳින්නේ ගෙදර තියෙන හොඳම ගරහල්ල වගේ අඳුම්. කිසි පිළිවෙලක් තියෙනවද අපි ගෙදරට අඳින්නේ වගේ? නෑ. කාටද මේ භෞතිකයේ වැඩිපුරම හම්බ කරන්නේ? කවුරු සතුටු වෙන්නද? මිනිස්සු සෙන් පවුඩර් ගහන්නේ කාට සුවඳ යන්නද? අපිට දානොට. ගෙවල් වල ඉන්නකොට වගහලා ඉබේ බයින්නවා. හෙටනිද්ද වෙඩින් එකක් කොටහළු මගුලක් නොතිබෙන්න අපේ අම්මලා කොණ්ඩේ කළු කරනවද? කාට පේන්නද? මට ඇත්තටම කියන්න රත්තරන් පළඳින්නේ කාට පේන්නද? අපේ අම්මලාගේ නම් ගුවන් නැති බැංකුවල ඇති. මොකක් හරි තියෙන එකක් හරි ගමන්නේ. අනේ ඔය සමහර අම්මලා අසරණකමටත් එක්ක ඉස්කෝලේ පන්ති රැස්වීමට එහෙම යනකොට අල්ලපු ගෙදරින් කිල්ලගෙන දාගෙන යනව නේද? මේ පැතිවල නම් එහෙම නැද්ද? මගුල් ගල් ඉල්ලගෙන දාගෙන යනවද? කාට පේන්නද? දැන් මෙතෙන්ට හිත හදාගන්න ඕන කොහොම හරි. අනුන් තෘප්තිමත් කරන එක නවත්තන්න. ඒ භෞතිකය අපිට ලොකුවට වැදගත් වෙන්නේ. ආධ්‍යාත්මය බලන්න. ඔය ජීවිතේ මේ තාක්කල් කටක් කරලා කුණුහරුපයක් කිව්වනම් කිව්වේ කාටද? අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවද කවදාවත්? කාටද බණින්නේ? අනුන්ට නෙමෙයිද? පව් පිරෙන්නේ කාටද? අනුන්ටද අපිට? අපිට. මොකටද අනුන්ට කුණුහරුපෙන් බැනලා අපි පව් පුරව ගන්න? දැන් ඔය මිනිස්සුම ඕනේ නේ. අර මේ කාලේ බල්ලෝ රැළේ යන කාලේ නේද? රැළේ යන කාලේට බල්ලෝ උන් අර 25 එක්ක හොයනවනේ. උඩු උරන්න පටන් ගත්තාම කොහොමද රෑ බුදියාගෙන ඉන්නකොට මිදුලේ බල්ලෝ උඩු බුරනකොට හොඳ පද කියාගෙන එන්නේ නැද්ද එළියට? අරක මරණනේ අහුනොත් එහෙම. බල්ලෝ බුරන්නේ කවුද කුණහරුප කියන්නේ? අපි. බල්ලොන්ටද පව්?
බල්ලු බුරන්නතු කතා කරන්නද? බල්ලෙක් බිරුවත් මිනිස්සු මොකද කරන්නේ? කුණුහරුප කියනවා. බල්ලොම බුරන්න ඕනේ. ඔය අම්මලා අහනව නේද තාත්තලාගෙන්? අහනව නේද කෑවද කියලා අහනව නේද? දැන් ඔහොම අහපුවාම කොහොමද උත්තර දෙන්න ඕන? එක්කෝ කෑවා නැත්නම් නැහැ. මේ පැත්තේ කොහොමද කියන්නේ? ඔය කියන්නේ නැද්ද සමහරු? කෑවද නැද්ද කියලා අහම අපුරුට අහන තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා? ඇහුවේ කෑවද කියලා. උත්තර දෙන්න. කටක් කරලා කතා කරන්න පුළුවන් මිනිස්සුද ගෙවල් වල ඉන්නේ? හදවතට තට්ටුවක් දාලා බලන්න. අපේ ගෙවල් වල ප්‍රශ්න කතා කරන්න පුළුවන්ද කියලා? අය බල්ලු බුරන්න ඕනේ මිනිස්සු කතා කරුවත් ඇති කටවල් වලින් කුණු හරපෙන්න. ඕක නවත්තන්න හෙට ඉඳන්. වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම තියෙන්න ඕන. වචනේ වැදගත්කම තියෙන්න ඕන. එහෙනම් පින්දුනේ හැමදාම කතා කරන්න හම්බෙන්නේ. උපදින සේරටම කතා කරන්න පුළුවන්. උපදින සේරටම කතා කරන්න බෑ. දැන් ඔය ළමයින්ට කියන්නකො මේ පැතිවල කොල්ලෝ ගංජා ගහනවද නැතුව ඇති? නෑ ඇත්තටම යන්නේ නැතුව ඇති සමහර විට. බොහෝ පැතිවල පැටව් හාමුදුරුවනේ අවුරුදු 15යි ඉන්නත් මේ පැතිවල බයිසිකල් ගත්තා හිමක් කොනක් පේන්නේ නැති යන පැටව්. දැන් හැප්පේ කියලා හිතනවනේ පින්නතනේ. මේ කෝටු කෑලි වාගේ යහුවොත් එහෙම දෙකට කැඩෙනවා. සමහර පොඩි උම්මන් දැකලා තියෙනවා හෙල්මට් එක දාගෙන යනකොට කුකුලට තොප්පිය දැම්මා වාගේ. ඔළුවට වඩා හෙල්මට් එක ලොකුයි. ඔය දින පඬිතුකම ජීවිතේට වැඩි හිටි මිනිස්සෙක් පාරේ ඉන්නකොටම බයිසිකල් ස්ලෝ කරනවද? කානුවට බහින්න ඕන. ඔය දෙන්න උබාන්න ගමක ඉන්න ළමයෙකුට උපදෙසක් පුතේ හිමි යන්න කියලා. මං ඇත්තට අමුතුවෙන් කියන්න ඕනේ උන් කියන එක. උපදෙස් දෙන්න පුළුවන්. ළමයෙකුට කියන්නකෝ මේ කොහේ සනසීමන්ත ගෙවල් වල මහදයක් ඕනේ කණ්ඩ කියලා දෙපාරක් විතර කියන්නකො ළඟ ළඟ බත් කණ්ඩ කියලා අරුම් පොළවේ අඩි හප්පනවනේ අඩේ හිටු කන්නම් කියලා කියන්නේ මරන්න හැදුවා වගේ නේ කණ්ඩ කියන එක. ඇයි ළමයි පොන් ඔබ ඉන්නකොට වචනයක්වත් කියන්න එපා යාළුවාට කේන්ති යනවා. ඒක ඔබලා ඉවරනකන් ඉන්න. අනේ අපේ දරුවන්ට ගිය කල. දෙමව්පියන්ට ගිය කලක්. කොහෙන් නිවන්ද පින්නතුනි ඔය වගේ ගෙවල් වල. නාන්නේ කන්නේ අම්මට තාත්තට ඕව ගානක් නැහැ හතර හන්දි වළංගු තියනකම්. අතපය වැඩ කරනකම් ඕව ගානක් නැහැ. නිකන් අර පුස් දරුවෝ හැදෙන්නේ කිසි දෙයක් නැහැ. කිසි ගුණාත්මක භාවයක් නැහැ. ආචාර ධර්ම කියන ඒවා දන්නේම නැහැ. තාත්තට තාත්තා කියන්න දන්නේ. ඔය මේ පැතිවල ඉන්නවද ළමයි දෙමව්පියන්ට තාතෝ කියලා කතා කරන්නේ නැතුව ඇති මං හිතන්නේ. එක කොල්ලෙක් මට කියනවා අපේ තාත්තලා මේවා හොඳට අහගන්න ඕනේ. හාමුදුරුවනේ අරක මරන්න හිතලාලු තියෙන්නේ. දැන් මේ ළමයි එහෙම වෙන හේතු කාටද මේ අරක කියන්නේ? තාත්තට. ඇයි මරන්න හිතලා දෙන්නේ? මේ බණහන කොල්ලොන්ට අප්‍රිය වෙලා ඇති තාත්තලා තඩි ගහන්න හිතිච්ච වාර අනන්ත ඇති.
මං අහුව කොල්ලගෙන් ඇයි කොල්ලා කියනවා හාමුදුරුවනේ දන්න කාලේ ඉඳන් අම්මට තඩි ගහනවලු. දන්න කාලේ ඉඳන් අපේ අම්මා ගුටි ගනවලු. කොල්ලා පොඩි කාලේවත් දරාගෙන බයේ ඉන්නවා. අතපය විසිකන්න පුළුවන් වෙච්ච එක මම මොකද කරන්නේ? කිව්වත් දෙපාරක් විතර නම් ඇදලා තල්ලු දැම්මලු. මේ තාත්තලා හොඳට මතක තියාගන්න ඕනේ. තාත්තා කියන වචනේ ගෞරවය ඔය ලේසි පාසු තනතුරු නෙමෙයි ඔය පීතෘත්වය කියන එක. බුදුහාමුදුරුවෝ කොතනින්ද ඔක තිබ්බේ? බුද්ධෝ විය පිතා. මගෙන් පස්සේ කවුද ඉන්නේ? තාත්තලු. බලන්න තියලා තියෙන තැන. ඉතින් පැලි පැලි කෙල එනකොට කොහෙද තාත්තට සම කරන්න පුළුවන් වෙන්නේ? අපි දවසින් දවස ජරාවටපත් වෙනවා. දවසින් දවස වයසට යනවා. අපේ දරුවෝ දවසින් දවස දරුවෝ තරුණ වෙනවා. දරුවෝ ලොකු වෙනවා. එහෙනම් මතක තියාගන්න තාත්තලා ඔය වැරද්ද කරනවා නම් ටික ටික නවත්තන්න. ටික ටික නවත්තන්න. ගෙදර හොඳට අනේකගේ හිත රිද්දන එක අඩු කරන්න. කොච්චර හිත රිද්දනවද ගෙවල් වල? කොච්චර ගැටලු වෙනවද? දැන් ඔය මේ අම්මලා අවුරුදු ගණන් බත් අම්බනවනේ. කවදාවත් තාත්තලා වලට හොඳ කියලා තියෙනවද? නිකමටවත් අහලා නැද්ද ඔය? උයන එක එපා වෙන්නේ නැද්ද කියලා. හැබැයි ඒ වගේද ගෙවල් වල ඉන්නේ මොකක් හරි අපි කාට හරි වැරද්දක් වෙනකන් නෙමෙයිද බලාගෙන ඉන්නේ. ඔය කටවල් වලින් කවද්ද හොඳක් කිව්වේ මිනිස්සෙක්ගේ. එහෙම කියනවද? අර මේ පැති වල අස්සසුම අර සමෘද්ධිය දෙනවද? මේ පැති වල තියෙනවද අස්සසුම කියන්නේ? තියෙනවද මේ පැති වල? මරණව කවදා හරි ඕක හින්දා. එයි මිනිස්සු පුපුරනවා. මොකේද පුපුරන්නේ? මම මේ කියන්නේ අර කවදාවත් කැමති නැහැ කෙනෙකුට හොඳක් වෙනවට හොඳක් කරනවට හොඳක් කියන්නේ. බැරි වෙලාවත් ගෙදර කවුරු හරි රට ගියොත් එහෙම මේ මැද පෙරදිග ගෙවල් වල වැඩට ගිහින් තියෙන්නේ. මේ පැතිවල නම් පෙස්සන් ගහන්න නැතුවද? අපෝරුවට කියනවනේ අරුන්ටත් හම්බ වෙනවා කියලා. කියන්නේ නැද්ද? දෙයියනේ අපි අතින් පයින්නවද ඔවා? අනේකට ලැබෙනවට කැමති නැහැ. මේ පැතිවල තින්නොත් අර පොඩ්ඩ බැරි වෙච්ච ගමන් 119 ගහන මිනිස්සු. මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. හරි ඉරිසයි. බලහගෙන ඉතින් මොහොම සමහරව ඉන්නවනේ පොලිසියෙන් ගෙවනවද කියලා හිතන වෙලාවකට. රස්සාව විදිහට කරනවනේ. ඇති දෙයක්වත් නැහැ. ඔය ඉතින් ඔත්තු දෙනවා. වැලි එකක් ඇද ගන්න පුළුවන්. කැමති නැහැ මිනිස්සු අනුන්ට හරියනවට. මිනිස්සු හරි කැමති අනුන්ට වරදිනවට. මේ පුරුදු දෙන්නේ ගෙදරේ. කවදාවත් හොඳක් කියන්න දකින්න කැමති නැහැ. දැන් ඔච්චර කාලයක් ගෙවල් වල නැහිලා ගැහිලා හොඳක් නොකියපු එකේ දැන් හිට උදේ නැගිටලා නිකම් බලන්නකො අර පොල් සම්බෝලයක් විතර මම මේක කියනවට කරන්නකො හිට උදේ. පොල් සම්බෝලයක් විතරක් උදේ හදන්න. හදලා ඕකට එන ලුණු තලියක් කෙලෙන්න. පොළොවේ ගහන්න නැද්ද මඩක්කුත් එක?
මම එක කියනවට කරලා බලන්න. හොඳ පදවලින් කියන්නේ නැද්ද? බයිනෝ. මෙච්චර කාලයක් උයලා කණ්ඩ දීපු එකේ ගුණයක් තියෙනවා. ළමයි මම අපූර්වට 10ට විතර නැගිටලා අහනවානේ මෙව්වද වෙලා තියෙන්නේ කියලා. අහන්නද? කවුද හොඳ කියන්නේ? අර මෙත්තා ඊළඟට මොකද්ද දෙන්නේ? මුදිතාව තියෙන්න ඕනේ. ඊර්ෂ්‍යාව නැතිකම. මේ පැතිවලක් ඉන්නවද අර පද හදන මිනිස්සු නැතුව ඇති? මිනිස්සු හරියට පද හදනවා. ඒකත් මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආවයි කියලා සමහරට. පුදුම ගතු කොටවල් කියන්නේ. ආයෙත් සමහරු ගමනක් යන්න ගියොත් ආපහු හරවනවනේ දැක්කහම. එච්චරටම සුබයි. මොකද එච්චරටම කටක් ඇරියොත් කියන්නේ කෙනෙකුට හෙනයක් නේ ඉල්ලන්නේ. සෙතක් කවදාවත් පතනවද? මිනිස්සු කැමති නෑ දරුවෙක් විභාගයකින්වත් පාස් වෙනවට. මිනිස්සු කැමති නෑ දරුවෙකුට රස්සාවක් හම්බෙනවට. දැන් ඔය හෙට ගිහිල්ලා සිමෙන්ති කොට 10ක් විතර බාන්න ඔබ ගෙදරට පුළුවන් නම්. ඉතින් අල්ලපු ගෙදරට ප්‍රශ්නේ. මොකද්ද? මොකටද මේ හදිස්සි සිමෙන්ති? ශරීරයයි. කවුද මිනිස්සු කියන්නේ? ඔයත් ජීවිතේට ඉඳන් පුරුදු වෙන්න. අනේකට ලැබෙනකොට හොඳට සතුටු වෙන්න. අනේකගේ හොඳ කියන්නේ දැන් කල්පනා කරන්න බලන්න. කවද්ද අපේ ගෙදර මම කවුරු හරි ගැන හොඳක් කියපු දවසක් තියෙනවද? ගුණයක් කියපු දවසක් තියෙනවද? අනේකගේ හොඳ කියන්න, අනේකගේ ගුණ කියන්න අද ඉඳන් අදිෂ්ඨාන කරන්න. වැරදි නම් කියන්න එපා. ඔය ටික කොහොම හදාගෙන ඉන්නකොට පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න ඕන. අයත් අහලා තියෙනව නේද ඕන තරම්. මම මෙව 17කට වැඩියෙන් කියලා ඇති. මේ කාලේ පින්නතුනි හරියට තරුණ මහත්තුරු බණහන යුගය. කොල්ල කොච්චර බණහනවද කියනවා නම් මෙහි ටිකක් තරුණයෝ අඩුයි. ඔය මම පෙරේදා මීගමේ ධර්ම දේශනාවකට වැඩිය. අම්මලාට ඉස්සරහින්ද දුන්නේ කවුද ආවේ? කොල්ලෝ. සමහර අම්මලා එක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ කවුද? ළමයි. අම්මලා ළඟට ඇවිල්ලා වැඳලා කියනවා හාමුදුරනේ මගේ පුතාට අවුරුදු 16යි බේරෙන්න බැරි වුණාලු යන් කියලා. මේ යුගය එහෙම යුගයක්. සමහර අම්මලා ෆොටෝ ගහලා එවනවා මේ අවුරුදු 20 21 දඩබ්බර තරුණයෝ බුදුන් වදිනවා. සමහර තරුණයෝ ෆොටෝ ගහලා එවනවා පහන තියෙන තැන ටැග් එකක්ම ගහලා තියෙන්නේ කත්නෝරුවේ හාමුදුරුවන්ට පින් සිද්ධ වේවා කියලා ෆොටෝ තියෙනවා ගාව. එයි සමහර තරුණයෝ මේවා හරි විශ්මිතයි. අම්මලා කියනවා හාමුදුරුවනේ මගේ අඳුන් නම් මං හොදන්න දෙන්නේ නැහැ. තාත්තගේ රෙදි දැන් කවුද හොදන්නේ? අවුරුදු 18 ළමයි තාත්තගේ රෙදි හොදනවා. ආයේ ළමයි කවදාවත් අම්මට තාත්තට තෝ කියලාවත් කියයි නෑ. මේ අපේ තාත්තලයි තරුණ මහත්තුරුයි පුරුදු වෙන්න ඕනේ. එකම එක දෙයයි එයාලා කෙරුවේ. හෙට ඉඳන් ගෙවල් වල උදේට බුදුහාමුදුරුවන්ට පැන් විදුරුවක් පූජා කරන්න. ඔච්චරයි. කවුද ඕක කරන්න ඕන?
අපේ තාත්තලාට බැරි වේද ඔබ හෙට ඉඳන් කරන්න? බැරිකමද නොකරනකමද? පොඩි වීදුරුවක් ගන්න, අරගෙන ඔකට වතුර ටිකක් දාන්න, දාලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. බැරි වේද අපේ තාත්තලාට ඔක් කරන්න හෙට ඉඳන්? හෙට ඉඳන් කරන්න මේක. කොච්චර වෙලාවක්ද ඔකට යන්නේ? විනාඩි දෙකක් නයි යන්නේ. අපේ අම්මලා මොකද කරන්න ඕන? උදේ නැගිටලා පැන් වීදුරුව හොදලා ඕකට පැන් ටිකක් දාලා මේසෙ උඩින් තියලා තියන්න ඕන. මොකටද? තාත්තට පූජා කරන්න. ඉතින් බැරිද හෙට ඉඳන් ගෙවල් වල පටන් ගන්න? ඔය මේක හෙට ඉඳන් කරන්න. සති 3ක් කරන්නකෝ. කිරිදුරෝ වගේ හරියනවා. උදේට උයනව නේද ගෙවල් වල? නෝ ඉතින් අර වැඩේ කියන්නේ සමහර කිරි අම්මලා ඉන්නවා පහන තියෙන එක උන්දගේ බූදලයක් කරගෙන තියෙන්නේ. අල්ලන්නවත් දෙන්නේ නැහැ. උදේ යන වරු ගණන් කියවනෝනේ ගාතා. ඔය ගොඩ පෙරකුතෝරුකම් කරන්න එපා. සමහරු කියනවා බුදු පූජාව තියනවා නම් හැමදාම තියන්න ඕන, එකම වෙලාවට තියන්න ඕන. එහෙම බැරි වෙලා බෑ. හැමදාම තියාගන්න බැරි හින්දා තියන්නේ නෑලු. එහෙම එකක් තියෙනවද? හෙට ඉඳන් උයපු වෙලාවට තියන්න එච්චරයි. උයන්න බැරුණොත් කොහොමද තියන්නේ? හෙට ඉඳන් උයපු වෙලාවට තියන්න. පිරිසයකට බත් ඇඳි භාගයක් විතර දාලා සම්බෝලයි බතුයි හරි කමක් නෑ. ඕක බුදුහාමුදුරුවන්ට පූජා කරගන්න. පින් සිද්ධ වෙන්නේ නැද්ද? ඔක ඉතින් බැරි වේද අපේ තාත්තලාට කරන්න? බැරි නම් ඉතින් මෙව අහගෙන ඉන්න එකේ තේරුමකුත් නැහැ. මේ විනාශ වෙච්ච ජීවිතේ හදාගන්න තියෙන සරලම කෙටිම ක්‍රමය. තුන්වෙනි කාරණය. බැරි වෙයිද හැන්දෑවට අම්මටයි තාත්තටයි දරුවන්ටයි ගෙදර බුදුමදෙන්ට? ඉතින් අපේ තාත්තලාට වටේ පුළුවන්කම තියෙන්න ඕන. මේ අපේ තාත්තලා පටන් ගන්න ඕන. අපේ තාත්තලාටමයි කියන්නේ හෙට ඉඳන් පටන් ගන්න. අම්මලාට පොඩි කාරණයක් කියනවා. කටවල් නම් පරිස්සම් කරගන්න ඕන. අපේ ගෙවල් වල එකට කියනවද නැතිව ඇති මං හිතන්නේ. එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර කියනවනේ පින්නතුනි. බණ පටන් අරන් පැයක් ඉවරයි. එහෙනම් මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය තුල මේක වෙනසෙන්නේ කටින්දා. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර බුදුමදින්ට ඔය කටුනායක පැත්තේ කොල්ලෙක් හැප්පුණා බයිසිකලයක් ඇක්සිඩන්ට් වෙලා. කොල්ලට අවුරුදු 19ක් විතර ඇති. ඒ තාත්තා කොල්ලගේ මිනිය බදාගෙන කියනවා මේ ඒකලා මගේ පැත්තට හැරුණා. හැරිලා කියනවා ආමුදුරනේ අවුරුදු 19කින් කොල්ල බදාගත්තලු. අවුරුදු 19කින්. ඒත් කොල්ල දන්නේ නෑලු මං කොල්ල බදාගත්තා කියලා. තාත්තලා කවද්ද අන්තිමේට දරුවෝ වැළඳගත්තේ? සමහර දෙමව්පියෝ ඉන්නව නේද ඔය දරුවන්ට කියනව නේද තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. එහෙම කියන්නේ නැද්ද? අර මේ පැතිවල බොන්නේ නැති හින්දා ඔය ගැටලු ලොකුවට නැතුව ඇති. මං කියන්නේ බොහෝ පැතිවල තියෙනවා. කම්පා වෙන්නේ එහෙම නෑ අපේ පැතිවලට ඇවිල්ලා ඔවා කියනවා කියලා. කොච්චර දෙමව්පියෝ
දරුවන්ට දෙස් දෙවල් තියෙනවා. දරුවන්ගෙන් හෙන ඉල්ලනවානේ. කටක් කරලා කියන්න පුළුවන් ද ලේම්ම සංජාතක කරපු තමන්ගේ දරුවන්ට අයහපතක් වෙන්න කියලා. මිම්මතුවට කවදාවත් එහෙම කියන්න එපා. මිම්මතුවට කවදාවත් එහෙම හැසිරෙන්න එපා. දරුවන්ට හරි ආදරෙන් කතා කරන්න. දරුවොත් එක්ක හරි ලෙන්ගතුව ඉන්න. දරුවෝ හොඳට වැළඳ ගන්න. දරුවෝ තුරුල් කරගන්න. මම මේ දෙමව්පියන්ට කියන්නේ. මෙව්වා තියෙන්න ඕනේ පින්නතුනේ ගෙවල් වල. ඔය සමහර අම්මලා තාත්තලා හිතන් ඉන්නේ කඩ බොන්න දීලා ඉස්කෝලේ ආවලා ටියුෂන් ෆීස් දීපුවාම හරි කියලා. විභාගේ පේල් වෙච්ච ගමන් මොකද කියන්නේ? කියන්නේ අපරාධ මෙවුන්ට වියදම් කරුවේ කියලා. ඒ හින්දා මේ සල්ලි වලින් කරන්න පුළුවන් අවශ්‍යතා පරිමාණ එක විතරයි. ආදරය සෙනෙහස ලෙන්ගතුකම ඔය ගෙවල් වල තියෙන්න ඕන වෙන්නතුනේ. අනේකගේ හිතක් රිදෙන්න වැරද්දක්වත් කියන්න එපා. අද ඉඳන් පුරුදු වෙන්න. අර මේ පැතිවල තියනවද නැන්දම් මලේලි ගස්ටනේ නැතුව ඇති. ඔය නෑ බොහෝ පැතිවල තියෙනවා. කටවල් ඉඳන් පින්නතුනේ. අනේක උහුලන්න පුළුවන්. අනේක රුස්සනවද? සමහර කිරියම්මලා ඉන්නවා. මම ඉතින් අහනවනේ පෞල් ප්‍රශ්න ඇති වෙන්න හේතු. ඔය උන්දලා ඉතින් පිපිරිලා මැරෙන්නේ කවදා හරි. මුල් හාමුදුරනේ ගේ අතු ගාලා කුණු ටික දවසක් බලනකොට මේ උළුවස්සයිනලු. කොස්සක් උළුවස්සටම හේතු කරලාලු. මං ඇහුවා උන්දගෙන් ගෙයක් අතු ගාපු මිනිස්සේ මොකද ඒ කුණු ටික උළුවස්ස ගාවට දාලා කොස්ස හේතු කරලා යන්නේ? හදිස්සියකට නෙමෙයිද? වෙන ඌමනාවකට නෙමෙයිද? මුදලත් එක්ක හදිස්සියකට ලිපේ අලුවස් කරන්න නැතුව උයන්නවත් පුළුවන්. කරපු හොඳ දකින්න වැරදිච්ච දකින්න එපා. කරපු හොඳ දකින්න බැරි වෙච්ච දකින්න එපා. කරපු හොඳ දකින්න නොකරපු දකින්න එපා. පුළුවන් නම් මැරෙන්න කලින් ඕක හදා ගන්නකො. ඒ හින්දා මිම්මතුවට ජීවිතේ අනුන් ගැන හොයලා හිතලා වෛර කරන එක, ද්වේෂ කරන එක, නින්දා කරන එක ඔය කිව්වට මට දැන් බැලියකි මේ කාගේ හරි ඔය මැද්දේ කාගේ හරි ෆෝන් එකකට සද්දට කෝල් එකක් එන්න ඕනේ. කාටද කේන්තියන්නේ? ෆෝන් එකේ අයිතිකාරයාටද වටපිටාවේ මිනිස්සුන්ටද? සේරම බලන්නේ නැද්ද මේ පැත්ත චච්චෝ ගාලා? බලනවා. අර වෙන කාටවත් කෝල් එකක් ආවේ මේ කුලප් වෙන්නේ කවුද? අපි මේකට ඇවිල්ලා බලන්න ඕනද? මේ බණ කියන මැද්දේ පොඩි එකෙක් ඇහැරලා කෑ ගැහුවොත් එහෙම රව බලනවා නේ පැත්ත. කොහෙ නිවන්ද පින්නතුනේ? අනේක දරන්න පුළුවන් වෙන්න ඕනේ. මං දැන කියන්නේ පහුගිය දවස්වල මෙව්ව පෙරළුව සේරම මේ ලස්සනට තියලා තියෙනවා. ඇයි මට වඳින්න ඇවිල්ලා මං ඉතින් මාත් යට කරයි කියලා. මිනිස්සුන්ගේ සත්‍යාව උන් අද කවුරුත් පැත්තටවත් දෙන්නේ නැති. මිනිස්සු එහෙමයි. බුද්ධ පූජාව තියන්න ගියපුවාම මිනිස්සු හරි කැමති පාත්‍රේ බුදුහාරන්ගේ අත උඩින්ම තියාගන්න තියෙනවා. එහෙම නෙමෙයිද? එහින්දා මොකද තලදා මදින්න යනකොට අර පඩිපෙලේ නගිනකොට මං කියන්නේ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාවේ තරම
ආම්දුරනේ පඩිපෙලේ නගිනකොට කොල්ලෙක් පොලිම පැන්නා. එච්චරයි තිබ්බේ. පටන් ගත්තේ නැද්ද අපි ඒ වෙලේ ඉඳන් ඉන්නේ කියලා. අර කොල්ල ආපහු අතෙන්ට එන්න කම්මර මිනිස්සුන්ගේ අසාධාරණ අයුක්තිය වෙනයි. අපූර්වට මේ බුදුන් අඳ ඉඳලා මට ඉතින් මේ ඇහිච්ච මම මේ කියන්නේ උදේට කවුරුහරි හම්බෙන්න ගියපුවාම බුදුන් වදිනවා. පොඩි උන් කෑ ගහනවනේ. පොඩි උන් එළියේ කෑ ගහනවා. ඉතින් අම්මලා ඇති හැටි අරුන්ට බයිනවා බුදුන් වදින එක නවත්තලා. අත් දෙක නල්ලටම ගන්නවනේ පින්නතුනේ බැනලා ඉවර වෙලා. මොකක්ද ඒ කරන වැඩේ? තේරුම්වත් තියෙනවද? මිනිස්සුන්ගේ මේ ව්‍යාපාදේන හිත බොහොම দমনය වෙලා තියෙන්න ඕන. අකම්පිත හිතක් තියෙන්න ඕන. හිත බොහොම සරලව. ඔය යන ගමන් කාට හරි කුණහරපෙන් බැනගෙන යන්න පුළුවන් නම් අතාරින්න දැනි පැත්තට. මොනවාද দমনය වෙලා තියෙන්නේ? රබ් මනුස්සයෙක් බලන්නවත් පුළුවන්. පුරුදු වෙන්න එක මොකක් කෙරුවත් මොකක් කිව්වත් පැත්ත ළඟ තියෙන මෛත්‍රිය නැති කරගන්න එපා. පැත්ත ළඟ තියෙන කරුණාව නැති කරගන්න එපා. පුළුවන් තරම් මේ හිතට කේන්ති තියෙන එක නවත්තන්න. හිත කලබල වෙන එක නවත්තන්න. දැන් කියයි හාමුදුරනේ ඉතින් මේ කේන්ති යන වැඩමනේ කරන්න කියලා. අපි අවුස්සනවා කියලා කියයි. ඉතින් කවුද පින්නතුනේ අපි අවුස්සන්නේ? අපි විසින් අවුස්සනවා නම් කමන්නේ. කවුද අවුස්සන්නේ? වෙන මොකෙක් කරේ කුණහරප කියපුවම කවුද ඇවිස්සෙන්නේ? අපි. අනුන් හින්දා ඇවිස්සෙන්න එපා. මේ ජීවිතේ වැඩි හරියක් කරන්නේ අනුන් හින්දා. අර මේ පැතිවල මරණාධාර සමිති තියෙනවද? තියෙනව නේද? මොකටද උඩ බැඳිලා ඉන්නේ? ඇත්තටම යන්නේ. දෙනවද මේ පැතිවල? අවුරුද්දට සැරයක් හාල් කිලෝ 10ක්වත් දෙනවද? නෑ දෙනවද මේ පැතිවල නෑ? බෙහෙත් ගන්න රුපියල් 1000 දෙන්නේ නැහැ. මොකටද බැඳිලා ඉන්නේ? සමහර අම්මලා කියනවා දරුවන්ට කියන්නේ තොපියෝන්නේ සමිතියෙන් කරනවලු. කියන්නේද? කියනවා. අර මරණේ කටයුතු වලට කියන්නේ. උන්ට මතක තියාගන්න. මිනිස්සු හරි කැමති තෘෂ්ණාවේ තරම. මැරිලත් ඒකෙන් අපි සතුටු වෙනවා කියලා හිතන්න. ඔය බල් අටවනෙව්වා ඔව් අපිට පේන්නේ නැහැ පිටුතුනේ. අපි හරි කැමති නේද අපි වෙනුවෙන් කවුරු අඬනවනම්. ඉතින් ඒව අපිට පේන්නේ නැහැ. ඒ හින්දා ඔය ජීවිතේ වැඩි පුරම කරන් දැන් මේ අම්මලා ඇහුවොත් එහෙම කියයි හැමදෙරෝනේ මරුණාම ලේසි කියලා. සමිතියට බැඳිලා ඉන්න එක. මම ඔයත්තන්ට මරණාධාර සමිතියට යෝජනාවක් කරලා යන්න පුළුවන් නම් මේක කරන්න. මම මේ බොහොම ටිකකින් බණ නවත්තනවා. දැන් පැයකුත් එකයි කාලක් ඉවරයි. මේ අද ඉතින් බණ ටික කියා ගන්න තිබ්බනම් හොඳයි. ඒකේතර මිනිස්සු යනවනේ ආපහු. අර දානි ගැන කතා කරන්න ඉල්ලයි. මොකද මම නැති හින්දා ඒක කතා කරන්නේ නැහැ. ඔය සමිතියට කරන යෝජනාව කවුරුහත් මේ අර ගොවි සමිතිය තියෙනවද නැහැ? වැව් තියෙනවද? මෙහෙනම් බදු දෙන්නේ නැතුව ඉතින් මාළු අල්ලන්න. නෑ නේද? බොහෝ පැතිවල දෙනවා. මෙහෙම එක්කුත් තියෙනවා හොඳේ. බදු දුන්නාම විතරක් නෙමෙයි පව් පිරෙන්නේ. දැන් මත්තුගේ හාමුදුරන්ට තෙප්පිලු යාගෙන යනකොට ඔය බණ කියන්නේ නැහැ කියලා. නෑ ඉතින් මම ඇත්ත කියන්නේ. සමහර ගොවි සමිති තියෙනවා අපූර්වට වැවපත් දීලා මාළු අල්ලන්න බන්ට් එකට ඇවිල්ලා පඳුරකට ගහනවා මේ පාර කන්න හොඳට පැහෙන්න කියලා. ඉතින් පැහිද?
කරන මිනිස්සු ඉතින් ඉන්නේ මේ දන් දෙන එක පන්සල් යන එක නුව තමයි පින් කියලා. ඉතින් ඒ වගේම අරුව හරි පව් වැඩ පින්නතුනේ. ජීවිතේ කවදාවත් අනේක පෙලන්න එපා. මරණාධාර සමිතියෙන් මේක යෝජනා කරගන්න. මේ යෝජනාවට කැමති වුණ නැත්නම් හෙට අස් වෙන්න. මේ යෝජනා කරන්නත් හරි අමාරුයි සමිතිවල ගම්වල. මෙහෙනම් එහෙම නැතුව ඉතින් සමහර සභාපතිලා ඉන්නවා දිසාපතිට ආවා. පුදුම ගෙම්බරනේ තියෙන. අයි මිනිහට කියලා පඩි හම්බෙන්නේ. අර පෙට්ටියට හම්බෙන ගානව තමයි. ඒසෝ හෝ ඒවා පුදුම ලොකුකමකින් ඉන්නේ. මෙහෙනම් එහෙම නැතුව ඉතින් ඔය දායක සභාවල පන්සල් හැම එකම එහෙම තමයි. එන්න ලොකුකම තියෙන. සමහර මිනිස්සු පන්සල් යන්නේ නැත්තේ මගේ කියන විදිහටම කියන්නද? අරුන් ඉන්නකම් අපි යන්නේ නැහැ කියනවා. යාර පහදන්න බැරිද? මම පොදුවේ සියලු දෙනාට කියනවා පන්සල් පවුල් වගේ කරගන්න දෙන්න එපා. පවුල පන්සල වගේ තියාගන්න. සමිතියට කරන යෝජනාව තමයි කවුරු හරි සමාජිකයෙක් ඉස්පිරිතාලේ නැවතුනහම බැරි වේද වරු භාගිවත් ළඟ ඉන්න දාගන්න. බැරි වේද? ඉතින් ඕක යෝජනා කරන්න බෑ කිව්වොත් එහෙම අස් වෙන්න. ඕක විතරයි වැඩකට කියලා දෙන්නේ. ඔය හාල් පොල් එක්ක කරුවට අපිට පේනවද? දැන් මේ සමිතිය කීයක් දෙනවද මරුණා? අපුච්චේ 1.20ක් දෙනවා. ඕක හෙට ඉල්ල ගන්න. මරුණාම දෙන්න එපා කියන්නේ ඉවරයිනේ. මේ අම්මලා ජීවිතේටවත් මෑතක ලස්සයක් අතින් අල්ලලා දිනවද? මරුණාම හම්බෙනව හොඳ කාටද? ඒ හින්දා වම බොරු වැඩ. මුළු ගමටම කණ්ඩ දෙනවනේ මරුණාම ඉන්නකම් බත් මුලක් හම්බෙනවද ඔගේ? අල්ලතර බෝතලයක්වත් දෙන්න නැහැ. බීම බැරල් එකක් හදන්න නැද්ද මරුණාම? එහෙමනේ නේ. තියෙන විගඩම්. ඒ හින්දා පින්නතුනේ ඔය ඇද්දල පුට්ටු කරලා වියම් බැඳලා ඔව් අපිට පේන්නේ දැනෙන්නේ නැහැ. මෙට්ටෙත් එක්ක පුච්චනවා මැරිච්ච ගමන් විස බීජ කියලා. අර මම දැකලා තියෙනවා පවුඩර් එකක මිනිවල ඔළුව පීරා ඉන්නවා. ඉන්නකම් මේ වයසක අම්මලාගේ තාත්තලාගෙන් මං අහන්නේ. අම්මා තාත්තා ඉන්න දරුවන්ගෙන් අහන්නේ. කවද්ද අම්මයි තාත්තයි උණු වතුරේ නෑව්වේ? නිකම් මම කියනවට හිතන්නකෝ එහෙමනේ ඕමනාවට නෙමෙයි. මම මගේ අම්මයි තාත්තයි කවද්ද අන්තිමට උණු වතුරේ නෑව්වේ? මේ පැතිවල නාවනවත් ඇති සමහරට. බොහෝ පැතිවල නාවන්නේ නැහැ ඒකයි මම කියන්නේ. ඉඩ කඩන් වලට අල්ලන පොකරේ මේ තියෙනවද ඉඩ කඩන් ගැටලු නැහැ. නැත්තම් අහන්නකෝ වයසක අම්මලාගෙන් තාත්තලාගෙන්. මෙලහට මංචි අල්ලන නැති. ඔය ජීවිත කාලයක් නැහිලා ගැහිලා අම්මට තාත්තට හොඳට සලකන්න. ඔය මරුණාම අඬන්න වැළපෙන්න. ඒක ඉතින් වල්ල දාපුවාම ඉවරනේ. ඔය හොඳ කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ. මරුණාම ಗುಣ කතන කියනවට වඩා හොඳයි ඉන්නකොට හිත රිද්දන්න නැතුව තියෙන එක. ඇයි මම මේවා මෙහෙම දේශනා කරේ? ජීවිතේ ඉන්න කාලේ සනසීමෙන් ඉන්න ඕනේ. මම මේ කියපු එකකටවත් රුපියල් 100ක්වත් එනවද? අතෙන්ට පූජාව තියන්න මෙතෙන්ට පූජාව තියන්න කිව්වද? නෑ. දරුවොත් එක්ක මාසයකට සැරයක්වත් ගිහිල්ලා පන්සලේ බොමළුව චෛත්‍ය මළුව අමදින්න කරන්න. ඔය හරියට කොල්ලෝ ඔය ගංජා පෙති අයිස් එහෙම ගහනවා. මං තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය වගේ වැඩ කරන්න එපා. අපරාධ ජීවිතේ අතපය හොඳට තියෙන එකේ හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. හොඳට ගොඩ නැගෙන්න. පොඩි හීන තියාගන්න එපා. ලොකු ඒවා තියාගන්න. කඩා වැටෙන හැම තැනකදීම දරා ගන්න පුරුදු වෙන්න.
අන්තිම අවවාදය තමයි තරුණ මහත්තුරුන්ට දෙන ඔය ජීවිතේ කාලයක් තියනවා පුතේ අම්මයි තාත්තයි හරි වදයක්. මේ අම්මලාගේ ඇඟේ ලේ වතුර වෙලා නෙමෙයිද තියෙන්නේ ළමයි රැයට ගෙදර එනකම්. එවුන් එන්නේ නැහැ 10 11 වෙනකම්. අහර හිටියා මෙහෙ හිටියා කියනවා මිසක්. සියලු දෙනාම මතක තියාගන්න මොකක් හරි වුණාම කවුද ඉන්නේ? මම ඔය ඊයේත් මාතර බන්ධනාගාරේ බණකට ගිහිල්ලා හිටියේ. මම ඉතින් ඔය කියපුවාම අහනවා. අවුරුදු 21ක විතර කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ ඒ කාලේ හැන්දෑවට එක්කහුවෙන්න ඕන තරම් යාළුවෝ හිටියලු. ඕන තරම්. අවසානයේ මොකක් හරි අහුවෙලා දැන් ඔය බලන්නකෝ අපේ ගම්වල කසිප්පු පෙරන මාමලා. දැන් බොන තාත්තලා අහුණාම කවුද අපදෙන්නේ? අර විකුණන එක යනවද නැහැ? අනේ අර අම්මලා නෙමෙයිද යන්නේ? දරුවෝ නෙමෙයිද යන්නේ? අර කොල්ලා කියනවා හාමුදුරුවනේ අම්මාවලු බත් එකක් බැඳගෙන බන්ධනාගාරෙට. කොල්ලා ඇහුවලු නඩුවාරට සල්ලි කොහෙන්ද කියලා. බලනකොට අම්මගේ කනේ කරාඹු දෙක නෑලු. ඇහුවලු උකස් තිබ්බද කියලා. උකස් වලට ගණන් ඇහුවා ඒ ගාන මදි නඩුවට සින්නටම වික්කලු. කවුද ඉන්නේ මොකක් හරි වුණාම? බිරිඳයි දරුවෝයි දෙමව්පියෝයි ස්වාමියයි විතරයි. මොකක් හරි වෙනකන් අප්‍රසන්නම කවුද? ඒ ඇත්ත නෙමෙයි. අම්මා තාත්තා වහනේ කොල්ලොන්ට. කියන එක පයිසකට ගණන් ගන්නෑ. ඒ හින්දා අම්මගේ තාත්තගේ හිත රිද්දන්න නැතුව සියලු දෙනාට පොදුවේ කරන යෝජනාව දවසට සැරයක්වත් අම්මලයි තාත්තලයි දරුවෝයි එකට බත් කන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල හරි සත්පුරුෂ විදියට ගෙවන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය හොඳ පවුලක් හොඳ ගමක් මේ ප්‍රදේශය තුලින් බිහි වේවා සාදු කියලා පතන්න. හෙට ඉඳන් කාටවත් තෝ කියලාවත් කියන්න එපා. මතක තියාගන්න. හෙට ඉඳන් ඔය කටවල් වලින් කුණුහරුපයක්වත් කියන්න එපා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටින් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.